අපි පවත්වන්න යන 25 වෙනි ලක්මාර්ෂණයේ සූරතාවය ජාත්‍යන්තර සූරතාවයක් විදිහට පත් වෙනවා වගේම ඒකේ මූලිකම සූරතාවය අපි 1993 වසරේ තමයි ඒක කලේ කැගල්ල නගරශාලාවේ මම හිතන්නේ මේ සූරතාවය පිළිවෙලක් ඇතුව කරන්න 2000 වසරේ ඉඳලා පටන් ගත්තට අපි ඊට කලිනුත් ටූර්නමන්ට් 25 වෙනි මේ මම හිතන්නේ 30 32 ඊතර වගේ සූරතාවය. ඒ සූරතාවයේදී මම 91 වසරේ ලක්මාල් ජිබුජෝගෙන් භූමියෙන් ආරම්භ කළේ මට යමක් ලැබුණා නම් ලැබුණේ කරාතේ ක්‍රීඩාව. එතකොට මේ සූරතාවයේ තමයි මම හිතන්නේ අපි ලංකාවේ තියෙන දැනට තියෙන හැමෝම සහභාගී වෙන ජනප්‍රියම සූරතාවය. ඒකට හැම පැලෙම එනවා. ඒතර මේ සූරතාවය ජිබුජෝ ලක්මාල්ගේ අදහසක් අනුව මේක අපි ශ්‍රී ලාංකීය ටීම් එකක් හැටියට එකමුතුවක් හැටියට. එතකොට ඒක සංවිධානයේ මොකද්ද? ඒක ආදාළ නැහැ. අපි ලංකාවේ නියෝජනය කිරීමක් හැටියට කරන සූරතාවය. එතකොට මේක ඇත්තටම ලංකාවේ මේක කලාට අපි හිතන විදිහට අපේ ආසියාවේ තියෙන හොඳම සූරතාවයක් අනිවාර්යයෙන් වෙනවා. අපි ඒකට හොඳ පුහුණුවීමක් කරලා කරගෙන යනවා. ඒක ඒ විදිහට යන්න අපි ලංකාවේ ටීම් එක හදන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ලංකාවේ තියෙන ජවය අපි ඒක ලෝකෙටම දැනගන්න පුළුවන් විදිහට ඒ අපි සූරතාවය කරගෙන යනවා. මේක මට බොහොම වටිනා ටූර්නමන්ට් එකක්. මොකද හේතුව මේක කරලා තියෙනවා, එෆ්‍රි කරලා තියෙනවා, මේ ටූර්නමන්ට් එක මම ඕගනයිස් කරලා තියෙනවා, වයිටර්ස් ලම් දාලා තියෙනවා. ඒ ඔක්කොම අපිට මට හයියක් වුණේ හැමදාම කියන ලක්මාල් සෙන්සර්ගේ පටන් ගත්තා. ඊට පස්සේ ලක්මාල් ශියානිම ලක්මාල් ජිබුජෝ. මේ තියෙන ඔක්කොම එකම දෙයක්. දැන් 5 සෙන්සර්ලා අපි සංවිධානය එකට පොළොවේ දෙකරුවත් මේ කරු ශියානුත් අපි එකට ට්‍රේනින් කරලා තියෙනවා. 5 ශියාල අපි කරලා තියෙනවා. නමුත් අපි මට ඉන්නේ අද උදේ සුරවීර මතක් කළේ මේකේ පළවෙනි ලක්මාල් චැලෙන්ජ් එකෙත් මම තමයි චැම්පියන් වෙලා තියෙනවා. මට ඒක මතක තිබුණේ නැහැ. බෞද්ධයාට ඉන්න ලක්මාල් ජිබුජෝ එකට ට්‍රේනින් කරපු කට්ටිය ඉන්නේ පංචායත් මේක මට 100%ක්ම කවර් කරන්න බෑනේ. වයින් එකදී කොහොමද? ඒකෝට මට මේක වැදුනොත් මම මේක ගන්න වෙනවානේ. ඒක ගන්න නම් මම මේක ලෑස්ති වෙන්න එපායි. ඒකෝට ටයිගර් වල ගන්නවා ටයිගර් ඔය ටූර්නමන්ට් එකේ හැම එකකදීම ටයිගර්ස් වල ඉන්නේ උඩක් කටියන්නේ. රවුන්ඩ් හවුස් එකේ මාස් කිරීමේ බැක් කික් එකේ යනවා උඩක් අඩි. ඔය සයින් වලින් ගන්නනේ ටූර්නමන්ට් එකේ ටයිගර් අයිදනේ 200 300කට වැඩි ප්‍රමාණයක් අපිට ගන්න වෙනවානේ. ඔය නම් වෙනවනම් අපි ඒක ගන්න වෙනවා. ඒක ගන්න නම් අපි ඒකට ස්කේල් එක ගන්න ඕනේ. ස්ටැමිනා ටික හදාගන්න බලන්න. අපි එකතු වෙලා කරමු. අපි හැමෝම try කරන්නේ මෙතනට. මෙහෙට. අපි මෙහෙට තමයි අපි ඇටැක් කරන්න බලන්නේ. අපි try කරමු. බලන්න මේ මට ගන්න විදියට මේ නකල් සීසන් නම් මේ නකල් ලෝඩ් බයිසෙප් එක. ඒක බයිසෙප් එකට පාස්. ඒවා කීපයක් දිගට අපි ගියොත් අනිවාර්යයෙන් මේ මසල් අපිට ඩැමේජ් වෙනවා. ඒතකොට ඩැමේජ් වෙනවා මම මෙතන ඉන්නවනම් අපිට අත පල්ලෙහාට වැටෙනවා. ඉතින් ඒකට දැන් අපි පස්සෙන් මේකට ගන්න. තේරෙනවද මේ ඉන්සයිඩ් එක අපි හැම වෙලේම අපි බලන්නේ ගොඩක් වෙලාවට ටයිගර්ස් මෙතනමනේ. ඒතර අපි ඉන්සයිඩ් ටයිගර් එකේ ගෝයින් එකයි යන්නේ. මොකද අපි මොන ස්කෝර්ස් කළත් මේක අපිට හයි කරන්න පුළුවන් නේ. නමුත් එතනට තමයි මේ බයිසෙප් එක මේක දිගාරනවා. ඒ ටිකක් හැබැයි අපි ඒකට තමයි ස්ටැමිනා තියෙන්නේ. ස්ටැමිනා නැතුව ගියොත් අපි මෙතන ඉන්නකොට මේ කරු ගහන එකේ මම බලන්නේ මේකේ දෙරෙන්න මිස මම ඇටැක් කරන්න කල්පනා කරන්නේ නැහැ නේ. බොස්. ඒක නිසා අපි ස්ටැමිනා ටික තිබුණොත් මම ඔළුවට ගන්න පුළුවන්. කවුද ඉන්ස්ට්‍රක්ටර් ඉන්නේ ජිබුජෝද පහයිම් සෙන්දද කියන්නේ කියන එක මම ඔළුවට ගන්න පුළුවන් මට ස්ටැමිනා තියෙනවා. බොස්. Lakmal Challenge 2025 International Karate Tournament.